ඉතින් ඔයාලා මේ දකින්නේ ලංකාවේ ටිකක් වැඩිපුර විකිනෙන mid range smartphone එකක්. මේ smartphone එකට හොඳ durability එකක් තියෙනවා. ඒ වගේම සෑහෙන හොඳ chipset එකක් වගේම හොඳ කැමරා පද්ධතියකුත් තියෙනවා. ඉතින් මේ smartphone එක තමයි Redmi Note 15 Pro Plus smartphone එක. ඉතින් මේ Redmi Note 15 series එකේ තියෙන top model එක තමයි මේ smartphone එක. ඉතින් මේ smartphone එකේ global edition එක වගේම Chinese edition එකකුත් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ global edition එක ගැන. ඉතින් මේ smartphone එකේ 8GB RAM 256GB internal storage තියෙන smartphone එක ඔයාලට ලංකාවේදී රුපියල් 1,30,000ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි මේ smartphone එකේ unboxing එක ගැන කතා කරමු. මේ smartphone එකේ තියෙන specs ගැන කතා කරන්න කලින්. ඉතින් අපිට Redmi Note 15 Pro Plus smartphone එකේ box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට smartphone එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ transparent නොවන හොඳ back cover එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 100W charger adapter එකක්, Type C cable එකක් සහ SIM eject tool එකක් වගේම paperworks බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ බිල්ඩ් එක ගැන කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එක නිෂ්පාදනය වෙන්නේ 2025 දෙසැම්බර් මාසේ. මේ ස්මාර්ට්ෆෝන් එක 5G mid range ස්මාර්ට්ෆෝන් එකක්. ෆෝන් එකේ ඝනකම මිලිමීටර් 8.5ක්. ෆෝන් එකේ බර ආසන්නව ග්‍රෑම් 207ක්. මේ ස්මාර්ට්ෆෝන් එකේ ෆ්‍රන්ට් එක glass ඒක Corning Gorilla Glass Victus 2 වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. ෆෝන් එකේ බෑක් එක ප්ලාස්ටික් හෝ ඔයාට එකෝ ලෙදර් වලින් තමයි ලැබෙන්නේ. ඒක ඔයාලා තෝරගන්න කලර් එක අනුව වෙනස් වෙනවා. ෆෝන් එකේ ෆ්‍රේම් එක ඇලුමිනියම්. මීට කලින් ආපු Redmi Note 14 Pro Plus එකේ වගේ නෙවෙයි. මේකෙදි අපිට curved නැති flat frame එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ස්මාර්ට්ෆෝන් එකට IP68 ඒ වගේම IP69K කියන ප්‍රොටෙක්ෂන් එක තියෙනවා. මෙන්න මේ ප්‍රොටෙක්ෂන් එකේ ඉන්න මේ ස්මාර්ට්ෆෝන් එක high pressure එකට උණු වතුර වලට ඒ වගේම මීට 1.5ක් දක්වා වතුර ගිරුණත් මේ ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂා වෙනවා කියලා තමයි නිෂ්පාදකයෝ කියන්නේ. ඒ වගේම ඊට 2.5ක උසකින්වත් වැටුණත් මේ ස්මාර්ට්ෆෝන් එකට මුකුත් වෙන්නේ නැහැ කියලා තමයි මේ Redmi company එකෙන් අපිට සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම Redmi ලා කියනවා මේ ස්මාර්ට්ෆෝන් එක ඔයා එළියේ වතුරක වගේ තියලා තිබ්බ කියන්නකෝ. වැස්සකට වගේ මේ ස්මාර්ට්ෆෝන් එක තිබ්බොත් වැස්සේ පැය 24ක් තිබ්බත් මේ ස්මාර්ට්ෆෝන් එකට වතුර යන්නේ නැහැ කියලා Redmi ලා මෙතනදී විශේෂයෙන් කියලා තියෙනවා. අපි බැලුවොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් ෆීචර්ස් ගැන අපිට ස්මාර්ට්ෆෝන් එකේ බොටම් සයිඩ් එකේ ස්පීකර් එකක්, Type C port එක, ඒ වගේම primary microphone එක සහ SIM tray එක බලා ගන්න පුළුවන්. අපිට මෙතනදී SIM tray එකේදී වෙන වෙනම SIM දෙකක් use කරන්න පුළුවන්. නමුත් මෙතනදී අපිට micro SD slot එකකට අවකාශය ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ storage එක වැඩි කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ වගේම ස්මාර්ට්ෆෝන් එකේ දකුණු පැත්තේ අපිට volume rocker සහ power key එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ top එකේ අපිට IR blast එක, ඒ වගේම තවත් එක ස්පීකර් එකක් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ වම් පැත්තේ නම් කිසිම දෙයක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ෆෝන් එකේ back panel එකේ අපිට dual camera setup එකක් එක්ක flash light එක බලා ගන්න පුළුවන්. මෙතන එක කැමරා එකක්, dummy කැමරා එකක්. ඒකෙන් අපිට කිසි වැඩක් නැහැ. ඒක නිකන් ලස්සනට තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ back panel එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ස්මාර්ට්ෆෝන් එකේ back panel එකේ bottom side එකේ අපිට Redmi logo එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ fingerprint එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ under display. fingerprint එක fast වගේම accurate. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ build එක ගැන කතා කරොත් එහෙම හොඳ durability එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට දීලා තියෙනවා. ඒ වගේම design එක පැත්තෙන් ගත්තොත් එහෙම හොඳ premium look එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම build එක හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ build එක ඒ මට්ටමක බලා ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන display එක ගැන. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ display එක විදියට අඟල් 6.83ක AMOLED display එකක් බලා ගන්න පුළුවන් 120Hz refresh rate එකක් එක්ක. ඉතින් මේ 120Hz refresh rate එක හින්දා ඔය ස්මාර්ට්ෆෝන් එක scroll කරද්දී සහ swipe කරද්දී හොඳ smoothness එකක් මේ display එකේ බලා ගන්න පුළුවන්. ඉතින් adaptive refresh rate එකක් තියෙන නිසා ඔයා display එක පාවිච්චි කරද්දී විතරයි මෙන්න මේ refresh rate එක පාවිච්චි වෙන්නේ. නැත්නම් automaticallyම 60Hz වල තමයි refresh rate එක තියෙන්නේ. ඉතින් මෙන්න මේක ගොඩක් හොඳයි ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ battery එකට. අපිට මේ display එකේ FHD+ resolution එකක් වගේම PPI අගය ආසන්නව 447ක් විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔයාට ගොඩක් හොඳ රූපරාමු මේ display එකෙන් බලා ගන්න පුළුවන්. හොඳ sharpness එකක්, හොඳ contrast එකක් මේ display එකේ තියෙනවා. ඉතින් ඒ වගේම මේ display එකේ අපිට 12-bit color depth එකක්, HDR10+ සහ Dolby Vision video playback එකක් support කරනවා. display එකේ brightness rate එක ගත්තොත් එහෙම auto mode එක අපිට nits 1500ක් දක්වා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට තිරේ පොඩි කොටසක මැල්ල බැලුවොත් එහෙම nits
3200ක් දක්වා අපිට brightness rate එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා ඔයාලට මූවි එකක් එහෙම බලද්දි හොඳට ඒ මූවි එක එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. මම කලින් Redmi Note 15 Pro 5G ස්මාර්ට්ෆෝන් එකේදී මේක ගැන වැඩිදුර විස්තර කතා කරලා තියෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට හිරුවෙලියේදී ගොඩක් හොඳට කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හොඳ brightness එකක් මේ ඩිස්ප්ලේ එකට තියෙනවා. ඉතින් ඕවරෝල් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙම ඔයාට හොඳ ඩිස්ප්ලේ එකක් මෙතෙන්දී Redmi ල ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා ඔයාට මූවි එකක් බලද්දී ගේම්ස් ප්ලේ කරද්දී වගේම සාමාන්‍ය ජීවිතයේ දිනදා පාවිච්චි කරද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ ඩිස්ප්ලේ එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට අපිට දෙන්න පුළුවන් A රේටින් එකක්. හරි, අපි දැන් කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ performance ගැන. අපි ඉස්සරම කතා කරමු ස්මාර්ට්ෆෝන් එකේ OS එක ගැන. ඉතින් අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එක අන්බොක්ස් කරද්දී බලා ගන්න පුළුවන් වෙන්නේ Android 15 අප්ඩේට් එක HyperOS 2 UI එකත් එක්ක. නමුත් ඔයාට දැන් Android 16 අප්ඩේට් එක ලැබිලා තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකට. ඉතින් මෙන්න මේ නිසා අපි කතා කරමු Android 16 OS එක සහ HyperOS 3 UI එක ගැන. මොකද දැන් මේ ස්මාර්ට්ෆෝන් එක රන් වෙන්නේ මෙන්න මේ OS එක සහ UI එක නිසා. ඉතින් Android 16 තියෙන නිසා ඔයාට දැන්ට තියෙන ඕනම app එකක් කිසිම නැතුව මේ ස්මාර්ට්ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම HyperOS 3 කියලා කියන්නේ හොඳ UI එකක්, හොඳට performance stable තියාගන්න පුළුවන්. ඒ වගේම pre-install කරපු හොඳ apps තියෙනවා. ඉතින් හොඳ OS එකක් සහ UI එකක් තමයි ඔයාට මෙතනදී ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕන මේ OS එකට ඔයාට අවුරුදු 4ක් දක්වා security patch update ලැබෙනවා. ඒ වගේම major Android updates 3ක් ලැබෙනවා. ඔයාට දැනටමත් එකක් ලැබෙලා තියෙන නිසා ඔයාට තවම වෙන්නේ Android updates 2යි. ඉතින් ඔයාට ළඟදී මේ ස්මාර්ට්ෆෝන් එකට HyperOS 4 update එක ලැබෙනවා. ඉතින් මෙන්න මේකෙන් පස්සේ ඔයාට ගොඩක් හොඳට මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන AI features ඒ වගේම තවත් අනිත් features use කරන්න පුළුවන්. මොකද HyperOS 4 කියලා කියන්නේ Xiaomi ලාගේ හොඳ UI එකක් ඉස්සරහට එන්න තියෙන. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ UI එකට mid range phone වල සාමාන්‍ය බලා ගන්න පුළුවන් වෙන AI features බලා ගන්න පුළුවන්. සාමාන්‍ය අපිට flagship වල බලා ගන්න පුළුවන් වෙන. ඒ කියන්නේ flagship ටිකක් ගණන් වැඩි ස්මාර්ට්ෆෝන් වල බලා ගන්න පුළුවන් වෙන AI features නම් ඔක්කොම බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් mid range ස්මාර්ට්ෆෝන් එකක් විදියට AI features ඇති. ඉතින් overall OS එක සහ UI ගැන කතා කරොත් එම ඔයාට හොඳ OS එකක් සහ UI එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේදී ලැබෙනවා. අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ chipset එක ගැන කතා කරොත් එම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Qualcomm Snapdragon 7S Gen 4 කියන chipset එක. අපිට මේ chipset එකත් එක්ක Adreno 810 කියන GPU එක ලැබෙනවා. ඒ වගේම octa-core processor එකක් සහ clock speed එක MHz 2700ක් විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ස්මාර්ට්ෆෝන් එකේ CPU performance එක average, gaming performance එක තරමක් අඩුයි. නමුත් ඒක considerable. battery life එකට chipset එකෙන් දෙන support එක ගොඩක් හොඳයි. ඉතින් overall අපිට average මට්ටමක chipset performance එකක් තමයි මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි කතා කරොත් එහෙම Antutu benchmark අගය ගත්තොත් එහෙම 986000ක වගේ range එකක තියෙනවා Antutu benchmark අගය. ඉතින් ඒ වගේම Geekbench එක ගත්තොත් එහෙම අපිට multi core සහ single core performance average මට්ටමක බලා ගන්න පුළුවන්. ඉතින් මේ benchmark අගයන් වලට අනුව නම් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ සාපේක්ෂව හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ RAM විදියට 8GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම internal storage එක වලට 256GB සහ 512 වලින් මිලදී ගන්න පුළුවන්. මේ ස්මාර්ට්ෆෝන් එකේ micro SD slot එකක් නැති නිසා ඔයාට storage එක වැඩි කරගන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකට passive cooling system එකක් තියෙනවා. ඒ වගේම chipset එකට use වෙන power එකත් අඩුයි. මෙන්න මේ නිසා මේ ස්මාර්ට්ෆෝන් එකට හොඳ thermal management එකක් තියෙනවා. හොඳ thermal management එකක් තියෙනවා කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ performance drop වෙන්න තියෙන අවකාශය ගොඩක් අඩුයි. මෙන්න මේක මේ ස්මාර්ට්ෆෝන් එකේ ගොඩක් ලොකු වාසියක් වෙනවා. ඉතින් overall ගත්තොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ OS එක සහ performance ගැන කතා කරොත් එම මේ ස්මාර්ට්ෆෝන් එකේ සාපේක්ෂව හොඳ performance එකක් අපිට බලා ගන්න පුළුවන්. ඔයාගේ එදිනදා වැඩ කටයුතු මේ ස්මාර්ට්ෆෝන් එකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්. ඒ වගේම casual games කිසිම ප්‍රශ්නයක් නැතුව play කරන්න පුළුවන්. heavy games මේ ස්මාර්ට්ෆෝන් එකට recommend කරන්න අමාරුයි. ඒ වගේම heavy app මේ ස්මාර්ට්ෆෝන් එකේ run කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට Genshin Impact ඒ වගේම PUBG වගේ games ඔයාට average මට්ටමේ මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව play කරගන්න පුළුවන්. ඉතින් overall මේ ස්මාර්ට්ෆෝන් එකේ performance එක අපිට B+ මට්ටමක බලා ගන්න පුළුවන්. අපි කතා කරොත් එහෙම මේ ස්මාර්ට්ෆෝන් එකේ ස්පීකර්ස් ගැන. අපිට dual speaker setup එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ස්පීකර්ස් වලට Dolby Atmos support කරනවා. ඉතින් අපිට මේ ස්පීකර්ස් වලින් හොඳ loudness එකක් ඒ වගේම හොඳ bass එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා මේ ස්මාර්ට්ෆෝන් එකේ ස්පීකර්ස් වල quality එකට අපිට ඒ මට්ටමක rating එකක් ලබා දෙන්න පුළුවන්.
හරි අපි දැන් කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන කැමරා සිස්ටම් එක ගැන. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ රියර් කැමරා එක විදිහට 200MP මේන් කැමරා එකක්, ඒ වගේම 8MP අල්ට්‍රා වයිඩ් කැමරා එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී මේ පාර Xiaomiලා කලින් Redmi Note 14 Pro Plus එකේ තිබ්බ මැක්‍රෝ කැමරාව අයින් කරලා තියෙනවා. ඉතින් මේන් සෙල්ස් එකකින් ගන්න ෆොටෝස් ගැන අපි කතා කරොත් මේ ෆොටෝස් වල හොඳ ඩීටේල් එකක්, හොඳ කන්ට්‍රාස්ට් එකක්, හොඳ ෂාර්ප්නස් එකක් බලා ගන්න පුළුවන්. පොදුවේ ගත්තොත් එම රියර් කැම් එකේ පුංචි අප්ඩේට්ස් කරලා තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ. අලුත් සෙන්සර් එකෙන් ගන්න ඩීටේල්ස් ගොඩක් පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මිනිස්සුන්ගේ පින්තූර අපිට ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. හැබැයි අර පුදුම වැඩේ කියන්නේ මේකෙදි අපිට 2x zoom එක කලින් Redmi 14 Pro Plus මොඩල් එකකට වඩා අපිට අවුල් මට්ටමක තමයි පෙවුනේ. ඉතින් ඒ වගේම 2x zoom එකෙත් කිසිම දියුණුවක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා මේකේ 4x toggle එක ඇයි තියෙන්නේ කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්. night mode එකේදී main camera එකෙන් ගන්න ෆොටෝස් වලත් අපිට හොඳ ඩීටේල් එකක්, ඒ වගේම හොඳ dynamic range එකක් වගේම සාපේක්ෂව හොඳ contrast එකක් සහ brightness එකක් බලා ගන්න පුළුවන්. ඒ ultra wide camera එක පැත්තට ගියොත් එහෙම අපිට හොඳ එළියේදී ෆොටෝ එකක් ගත්තොත් එහෙම කියන්නේ daylight එකේදී ෆොටෝ එකක් ගත්තොත් එහෙම ඒක සාපේක්ෂව එච්චර හොඳ මට්ටමක නැහැ. හොඳ ෆොටෝ ඩීටේල් එකක් නැහැ. ටිකක් noisy ගතියක් තියෙනවා. dynamic range එක සාපේක්ෂව හොඳ මට්ටමක තියෙනවා. නමුත් ෆොටෝ වල sharpness එකේම ටිකක් අඩුයි. නමුත් ultra wide sensor එකෙන් ගන්න low light photos වල අපිට සාපේක්ෂව හොඳ මට්ටමක් බලා ගන්න පුළුවන්. rear cam එකේ main sensor එකෙන් ගන්න වීඩියෝ ගැන කතා කරොත් එම අපිට 4K resolution එකෙන් 30fps දක්වා වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝස් අපිට සෑහෙන හොඳ මට්ටමක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට main cam එකේ OIS පාසුකමක් තියෙන නිසා අපිට හොඳ stabilization එකක් මේ වීඩියෝස් වල බලා ගන්න පුළුවන්. ultra wide sensor එකෙන් ගන්න වීඩියෝස් ගැන කතා කරොත් අපිට 1080p resolution එකෙන් අපිට වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝස් වල quality එකත් කලින් අපිට ආව Redmi Note 14 Pro Plus එකට වඩා පොඩක් අඩු මට්ටමක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. main cam එකෙන් ගන්න low light videos average මට්ටමක තියෙනවා. ඉතින් ultra wide sensor එකෙන් ගන්න low light videos ගන්න ලොකුවට සෑමකටපත් වෙන්න බෑ. ඉතින් ඒ වගේම selfie cam එක ගැන කතා කරොත් එහෙම අපිට 32MP selfie cam එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී selfie camera එකේ resolution එක කලින් Note 14 Pro Plus එකට වඩා වැඩි කරලා තියෙනවා. නමුත් අපිට selfie වල ලොකු quality එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. අපිට skin tone එක ලස්සනට බලා ගන්න පුළුවන්. නමුත් මූණු වල focus එක පොඩ්ඩක් අවුල් වගේ තමයි මට හිතෙන්නේ. අපිට selfie videos 1080p resolution එකෙන් 60fps දක්වා රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් selfie videos අපිට average මට්ටමක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් overall මේ smartphone එකේ කැමරා එක ගැන කතා කරොත් එම අපිට 200MP main sensor එකෙන් හොඳ ෆොටෝ එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නත් පුළුවන්. Android sensor එක ගැන ලොකුවට සාහිකුණපත් වෙන්න බෑ. ඒ වගේම selfie cam එකත් අපිට average මට්ටමක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍ය දිනදා වැඩ කටයුතු කරගන්න මේ smartphone එකේ තියෙන කැමරාව ගොඩක් ප්‍රමාණවත්. ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව ෆොටෝ එකක් වීඩියෝ එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම content create කරන කෙනෙක්ට budget එකට smartphone එකක් හොයනවා නම් මේ smartphone එක recommend කරන්න පුළුවන්. ඔයාලට සාපේක්ෂව හොඳ වැඩක් මේ smartphone එකේ ලබා ගන්න පුළුවන්. ඉතින් overall මේ smartphone එකේ camera specs ගැන කතා කරොත් අපිට camera quality එක B මට්ටමක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ smartphone එකේ battery ගැන කතා කරොත් අපිට මෙතනදී ලැබෙන්නේ ටිකක් ලොකු milliampere 6500ක battery එකක්. අපිට මේ battery එකට 100W wired fast charging පහසුකම ලැබෙනවා. ඒ වගේම 22.5 reverse wired charging පහසුකමත් ලැබෙනවා. ඉතින් අපි මේ smartphone එකේ battery එක ගැන කතා කරොත් ඔයාලට stand by මේ smartphone එක පැය 16ක් දක්වා භාවිත කරන්න පුළුවන්. ඔයා මේ smartphone එකෙන් එක දිගට call කරනවා නම් පැය 36මාරක් වගේ ඔයාලට මේ smartphone එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා internet use කරනවා නම් පැය 14මාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා එක දිගට videos බැලුවොත් පැය 23ක් විතර මේ smartphone එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයා එක දිගට games play කරනවා නම් පැය විනාඩි 30ක් වගේ මේ ස්මාර්ට්ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ඇත්තටම බැටරි එක පැත්තෙන් ගත්තොත් හොඳ ටයිම් එකක් තියෙන හොඳ බැටරි එකක් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ charging පහසුකම ගැන කතා කරොත් අපිට 100W fast charging පහසුකම තමයි මෙතනදී ලැබෙන්නේ. ඔයාලට ස්මාර්ට්ෆෝන් එක 0.0 ඉඳන් 100ක් දක්වා charge වෙන ගත වෙන්නේ විනාඩි 48ක වගේ කාලයක්. ඉතින් ඒ වගේම පැය භාගයක් ඇතුළත ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක 0.0 ඉඳන් 178ක් දක්වා charge කරගන්නත් පුළුවන්. ඉතින් overall ගත්තොත් මේ fast charging පහසුකම හොඳ මට්ටමක තියෙනවා. කලින් ස්මාර්ට්ෆෝන් එකේ තිබ්බ බැටරි එකට වඩා හොඳ බැටරි එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට ලබා දීලා තියෙනවා. මම කියන්නේ Redmi Note 14 Pro Plus එකට වඩා හොඳ බැටරි එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ටිකක් අඩු charging පහසුකමක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒක නිසා බැටරිය ලොකු වෙන හින්දායි charging පහසුකම අඩු වෙන නිසායි තමයි පොඩ්ඩක් කාලයක් ගත වෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එක charge වෙන්න. ඉතින් overall ගත්තොත් මේ ස්මාර්ට්ෆෝන් එක හොඳ බැටරි එකක් තියෙනවා. ඒ වගේම සාපේක්ෂව හොඳ charging පහසුකමකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එකට සහ charging පහසුකමට ඒ මට්ටමක රේටින් එකක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ connectivity features මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්.
ඉතින් ඒ වගේම මගේ මේ ස්මාර්ට්ෆෝන් එක ගැන ඕවරෝල් රේටින් එකත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ Redmi Note 15 Pro Plus කියන මොඩල් එක ඔයාගේ සාමාන්‍ය දිනදා වැඩ කටයුතු කරගන්න ගොඩක් ප්‍රමාණවත්. ඒ වගේම මම කලින් කිව්වත් වගේ බජට් එකට කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක්ටත් මේ ස්මාර්ට්ෆෝන් එක ගොඩක් හොඳයි. ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එක ඩියුරබිලිටි එක ගතින් ගත්තොත් එම ලංකාවේ තියෙන හොඳම ස්මාර්ට්ෆෝන් එකක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඉතින් අර කැමරාවල පොඩි ප්‍රශ්න තිබ්බත් මේ ස්මාර්ට්ෆෝන් එක ඕවරෝල් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඔයා දැන්ටවත් මේ ස්මාර්ට්ෆෝන් එක යූස් කරන යූසර් කෙනෙක් නම් ඔයාගේ යූසර් එක්ස්පීරියන්ස් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් කරන් යන්න. මොකද මේ ස්මාර්ට්ෆෝන් එක ගන්න බලාගෙන ඉන්න එක්කෙනෙක්ට ඒක ගොඩක් ලොකු උපකාරයක් වේවි. ඉතින් ඔයාලත් රිවිව් කරන්න කැමති ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.